හායි ළමයි good morning. ඔයාලා අදත් බලන්න යන්නේ කලින් අගේ අර තෙමුවකින් දාපු ඕඩර් සීසන් එකේ 15 වෙනි ඕඩර් එක. හරි ඉතින් thumbnail එකේ දැක්කගේ අපි මෙන්න මේ ටික තමයි අද බලන්න යන්නේ. මං කිව්වනේ මේක මං කාටවත් link share කරලා ගත්තව නෙමෙයි. හරිද? දැන් මං දන්නවා උඹලා මේක පිළිගන්නේ නැහැ කියලා. මේක මට ඔප්පු කරන්න දෙයක් නැහැ මොකද තෙමුවගේ එතන ඕඩර් එක ගහලා නැහැ කොහෙවත් link share කරන්න නැතුව ගත්තා කියලා. ඒකින්ද මේ උඹලට කියන මැසේජ් එකක් දාලා බලන්න. හරි? link share කර කර දඟලන්න තියන්නේ නැහැ. මේ තියන අපිට එම පෝඩස් ටික තමයි අපි ඉතින් කඩලා බලමු මතන් උඹලා දැම්මේ නැත්තම් මේකත් බලලා ජිගි ජිගි ඕඩර් එකක් දාන්න. දාලා හිතට ධෛර්යය ගනින් මෙන්න මේ වගේ සුපිරි ඕඩර් ටිකක් දාගන්න පුළුවන්. ලින්ක් ෂෙයා කර කර දඟලන්න දෙයක් නැහැ. දාන විදිහ නම් මේකේ කියලා තියෙන්නේ නැහැ මම මොකද දාන විදිහ එහෙම සාධාරණ ක්‍රමයකට නෙවෙයි දාන්න පොඩි මේ මනසියත් අර්ථම දාන්නේ නා. දාන විදිහ දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න මේ වීඩියෝ එකට මම ප්‍රයිවට් වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරන්නම් ඔයාලට. මේ තියෙන ළමයි පළවෙනි අයිටම් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙන අපිට වොච් එකක් හරිද මේක ලේඩිස් වොච් එකක් කියන්න දුකේ මචං මම මේක දැම්මේ මට නෙමෙයි යාළුවෙකුට හරිද යාළුවගේ මම එකතු වෙලා හදපු account එකකින් දැම්මේ අන්තිමට වොච් එකෙද්දි යාළුවා තරහ වෙලා account එකත් බ්ලොක් කරලා හරි කනගාටුයි මචං මම කොහොමද මේක රිටර්න් කරනවා හරිද ඒකින්ද මම රිටර්න් කරන වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයාලට කොහොමද රිටර්න් කරන්න අයිටම් එකක් තියමුවකින් වැරදිලා ආවම කියලා රිටර්න් වීඩියෝ එකක් ගේන්නම් අනිවාර්යෙන් ඔයාලා බලන්න සෙට් වෙලා ඉන්න මචං මෙන්න මේ විදිහට තියෙන්නේ මේක ගැන කතා කරොත් ළමයි මෙන්න මේ පටිය මට නම් හිතෙනවා මේකේ කලර් එක යන්නේ එකක් නැහැ කියලා මේක ගෝල්ඩ් උනාට රෝස් ගෝල්ඩ් වගේ තියෙන වලට පේනවා තින් එක කොච්චරද කියලා මෙන්න මේ විදිහට මේකේ මේ තියෙන charger ළමයි අර අනිත් එකේ වගේ මේ wireless කියලා normal charge ගන්න වෙන්නේ මේක wireless නෙමෙයි ඇත්තට මේක wire තමයි මෙතන connect වෙන්න තියෙන නිසා හරිද මේක ඉතර සෙට් නැහැ මට නම් මොකද මේකේ size එක එහෙම එන අවුල් සහ මේකේ මහා ভাইබ්‍රේට් මෝටර් එකක් තියෙනවා ළමයි අතේ දීද්දි අතම දෙදරලා යන්න ভাইබ්‍රේට් වෙනවා හරිද ඒක වැඩක් නැහැ පැත්තකින් හරි මේ තියෙන ළමයි ඔයාලට මම අර කලින් වීඩියෝ එකේ කිව්ව ෂූ රැක් එක හරිද මේක මාරම වටන මේ ගන්නට ගානක් කියන්නේ 6000 ගානක් තමයි ඒකේ ගත්තේ ෆ්‍රී 6000 ගානක් තමයි සල්ලි වලට ගන්නවා හරිද මේකේ තියෙන ළමයි මේ බලන්න මේකේ එන සයිස් එක සහ ඔයාලා සෙට් කරාට පස්සේ බලන්න කොහොමද තියෙන්නේ කියලා මම ඔයාලට මේ ඕඩර් කරපු වීඩියෝස් ටිකත් මෙතන මේ උඩ පැත්තෙන් දාලා තියෙනවා ඒකත් බලන්න මේ අයිටම් එකේ ප්‍රයිස් එක සහ මේකත් එක දාපු අනිත් දේවල් ඔක්කොම ඕඩර් ටික උඩින් වැටෙන්න දාන්නම් පොඩ්ඩක් ඉන්න දැම්ම නෙමෙයි හරි ඉතින් සෙට් කරගත්තට පස්සේ ළමයි මේ භාගයක් මම සෙට් කරන ගමන් වීඩියෝ එකක් කරේ මේක මේ සෙට් කරන විදිහ ගැන බලන්න අදහසක් ගන්න මොකද මේක බලලා මේ සෙට් කරන්න ඕන බෑ ඉතින් මේ යූස් මැනුවල් එකේ තියෙන ඔයාලට සෙට් කරගන්න විදිහ මෙන්න මේ විදිහට තමයි මම සෙට් කරගන්න තියෙන්නේ බටන් දෙක දෙපැත්තෙන් ගැහුවා ඊට පස්සේ අර පොඩි රෙද්දක් වගේ තියෙනවා ඒක දානවා පැත්තෙන් හරිද ඊට පස්සේ අනිත් පැත්තේ ඒ විදිහට දානවා බලන් ඉන්න මම ඒක බලන් ඉන්න කල් තමයි මම කියන්න තියෙන්නේ ඔයාලට මේ ලින්ක් ෂෙයා කරන්න ඕනේ නැහැ ඇත්තටම ලින්ක් ෂෙයා කර කර දඟලන එක බොරුවට මොකද දැන් 30ක්වත් ඕනේ අඩු ඒ හින්දා මේ විදිහට ක්‍රැක් ෆයිල් එකක් දාලා try කරලා බලන්න ඔයාලා දන්නේ නැති ක්‍රැක් ෆයිල් ගැන ඔය ස්කෑම්ස් ගැන YouTube එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න බෑ අපිට ගයිඩ්ලයින් වලින් හරි ඒක වැඩන්නේ මේ තියෙන ළමයි මේක හයි කරගත්තට පස්සේ හරිද මේ මගේ ආපු ඕඩර්ස් වගේක් තියෙනවා සහ මේ තියෙන ඒකට ලොකු බරක් තරහා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙන්න විදිහට තමයි පේන්නේ ටිකක් කුසයි අඩි 5ක් විතර උසයි හරිද අවුලක් නැහැ ඒ ගන්නට කොහොමත් අවුලක්ම නැහැ හරිද හරිද ඒක ගැන නම් කියන්න දෙයක් නැහැ තව පේනවනේ ඔයාලට කොච්චර වටිනවද කියලා අපි බලමු අපේ දෙවෙනි අයිටම් එක හරිද අයිටම් එක නෙමෙයි දෙවෙනි පැකේජ් එක මේ තියෙන මගේ නමට ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේනවනේ හරි මෙන්න මේ විදිහට කඩාගත්තට පස්සේ මේක මාර ඝන කවරයක් තියෙන අලිගේ වගේ ඉරන්න බෑ හරිද මාරව ඝනයි මේ විදිහට කඩාගත්තට පස්සේ මේකෙන් පේනවා මේක නම් මං අයිටම් 8ක්ද කොහෙද දාලා තියෙනවා හරිද අර කලි අරකේ 3 වෙන්න පුළුවන් මේකේ 8ක් නෙමෙයි 10 නෙමෙයි ඕනෙතරම් පුළුවන් මගේ ළමයි පිම්පල්ස් ඇවිල්ලා තියෙන්නේ මූණ මේ දවස්වල මං ඒ හින්දා ගෙන්නවා ඉස්සෙල්ලම මෙන්න වගේ පිම්පල්ස් රිමූව් කරන්න එක හරිද ඔයාලා මෙහෙත් දැකලා ඇති මේක 2000ක් 3000ක් වගේ යනවා ඊටත් වඩා අඩුත් ඇති කොහොම හරි මේක මාරම වටිනවා ළමයි ඔයාලා බලන්න මේකේ මෙන්න විදිහට අරගත්තට පස්සේ අතට මාරම බරයි හරිද අංක එක බරයි මේක ඊට පස්සේ මෙන්න විදිහට ඔන් කරාට පස්සේ පොඩක් වයිබ්‍රේට් එකත් එක්ක ලොකු මෝටර් එකක් තියෙනවා ඇතුළේ කොහොම හරි ලොකුද පොඩිද දන්නේ නැහැ කොහොම හරි පවර්ෆුල් මෝටර් එකක් තියෙනවා හරිද ඊට පස්සේ මෙන්න විදිහට ඔන් කරන්න තියෙන බටන් එක එකපාරක් කිව්වට පස්සේ ඔයාලට මම ඇඟිල්ල තියලා පෙන්නන්න ළමයි කොච්චර මේක කියන්නේ අර ඇඟිල්ලෙත් ඇදලා ගන්නවා හරිද පොඩ්ඩක් මෙන්න බලන්න දැක්කද හරිද අර ඇදලා ගන්නවා ඇඟිල්ල තියෙන පිම්පල්ස් එකේ තියෙන වයිට් හෙඩ් බ්ලැක් හෙඩ් ඇදලා ගන්න මේක නම් මම අර සල්ලි වැඩිකමට දැම්මේ ඒ කියන්නේ රුපියල් 500ක් විතර සෙට් වුණා ඒක බැලන්ස් කරන්න දැම්මේ මේ තියෙන ළමයි බෑක් කවර් එකක් හරිද මේකත් යාළුවෙක්ට දැම්මේ මල් එක ඒකත් අවුලක් නැහැ හැබැයි ඒක ලස්සනයි ගන්නට මටත් හිතට ගියා
ඒ වුණාට අපිට ඕක දාගෙන පාරේ යන්න බෑනේ. ඒකින්ද මම දැම්මේ නෑ. මේක වැඩක් නෑ. පැත්තකින් තියලා මෙන්න විදිහට වොලට් එකක් ගමු. මේ වොලට් එක ළමයි ඒකේ තිබ්බේ 400 ගානට. අපි දැම්මේ ෆ්‍රී. ඔක්කොම අපි දැම්මේ ෆ්‍රී. හරිද? මෙන්න මේ විදිහට අයිටම් එක ගත්තට පස්සේ මේක මම හිතුව එක නෙවෙයි හැබැයි. මේක මට ලොකු මේ කාඩ්ස් එහෙම දාන්න බෑ. ක්ලාස් යන කාඩ්ස් දාන්න බෑ. ඒ කියන්නේ දාන්න පුළුවන්. මේකේ තියෙන අර මේ පොකට්ස් මදි. ඉතින් මේක පැත්තකින් තියලා අපි ගමු අපේ සුපිරිම අයිටම් දෙක මේ තියෙන්නේ. ඒකෙන් ආපු ෂර්ට් දෙක තමයි මේකේ. දැන් අපි කලින් හිතනවානේ මේකේ තියෙන ෂර්ට්ස් අර ලිනන් රෙද්ද නෙමෙයි මේ සිල්ක් රෙද්ද වගේ එහෙම කියලා. මේකේ ළමයි මේ කොටන් රෙද්දක් ආවේ මාරම ඇඟට කම්ෆර්ටබල් සහ මේ රෙද්ද ටිකක් බරයි. බරයි කියලා දාඩිය දාන්නේ නැහැ මේක. ඇඟට මාර සනීප වලට මම මැටීරියල් බලුවම පේනවා. මේක නම් ලාජ් දැම්මේ ළමයි මට නෙමෙයි යාළුවෙකුට. හැමතිස්සෙම මටද කාටද කියලා කියන්න ඕනේ නැහැ නේද? කාට හරි. මැටීරියල් එක නම් මරු. නේද? මේ තියෙන්නේ මගේ එක. හයි කොහොම හරි. මේක තමයි මෙන්න මේ විදිහට print එක නම් මට මාර විදිහට හිතට ඇල්ලුවා. මං හිතුවේ නෑ ෆොටෝ එකෙන් දැක්ක විදිහට මේක තියෙයි කියලා. මේ මාර ලස්සන නෑ මෙහි ගත්තත් කොහොමත් 3000ක් වගේ තමයි වෙන්නේ. but free අවුලක් නැහැ. මේක නම් size XL දැම්මේ ළමයි XL කියන්නේ label size එක large. ඔයාලා දාද්දි පොඩ්ඩක් අතගත්ත එක බලලා දාන්න ඔයාලට යටින් ගන්නවා label size large කියලා. මේ තියෙන ළමයි තුන්වෙනි පාර්සල් එක. මේකෙත් ඇති item 6ක් නෑ මේක item 3යි. මේකේ තියෙන්නේ ඩෙනිමක් බලන්නකො කියන්න දෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට තියෙනවා මේකේ එළියට ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් හොට්ටෝට බෑග් එකක් කොහෙද? හොට්ටෝට බෑග් එකක් තියෙනවා හරියද? මේ තියෙන හොට්ටෝට බෑග් එකක් ඔයාලා දන්නේ නැති හොට්ටෝට බෑග් එක කියන්නේ මොකක්ද කියලා. මේ රුණු වතුර දාන්න තමයි තියෙන්නේ මේකේ. ගෑනු ළමයි නම් දන්නේ නැති මම ඉතින් ඒකින්ද මේක ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ සහ ඔයාලට ඕනේ නැහැ නේ මේක ගැන. හරිද? මේක ලස්සන පැකේජ් එක තමයි ආවේ. හරි ඉතින් අපි ඒක පැත්තකින් තියලා ගමු. මේක නම් ළමයි මේක දැම්මේ මේ AirPods Pro 2nd gen එකට. හරිද? ඔයාලත් බලලා දාන්න ChatGPT එකෙන් හරි අහලා ඔයා ගාව තියෙන එකේ ෆොටෝස් එකක් අප්ලෝඩ් කරලා මේකට ගැලපෙන්නේ මොන වර්ග earbud එකද කියලා හම ඒගොල්ලෝ කියයි. මොකද හැමෝටම Apple earbud නැහැනේ. හරි. මේ තියෙන ළමයි denim. හරිද? මේ denim එක ඒකේ මම දැම්මේ 6කට වගේ 6800 ගානකට. මම ඒක පාඩුයි කියලා හිතුවා නෑ මට ආවට පස්සේ තමයි තේරුනේ මේක නම් මාරම වටිනවා කියලා. කොහොම වුණත් ළමයි ඔයාලා ලාජ් තාද්දි පොඩ්ඩක් පරිස්සමෙන් හරිද? ලාජ් කියලා මේකේ ලාජ් වෙන්නේ නැහැ මොකද දැන් මේකනේ 36 වගේ හරිද? මට සෑහෙන්න වැඩි. හරි ඉතින් මේක බලනකොට මම අහගන්න ළමයි ඔයාලට මේ විදිහට ලින්ක් ෂෙයා නොකර ඕඩර්ස් දාන්න හැටි දැනගන්න ඕන නම් මට වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න බෑ. ඔයාලා දන්නවා ගයිඩ්ලයින් කොහොමද තියෙන්නේ කියලා. ඒක හින්දා මට WhatsApp message එකක් දාන්න මට නෙමෙයි මේකේ තියෙනවා group එක description එකේ සහ comment section එකේ group වලට message එකක් දාලා මේ වගේ දෙයක් හරි ඔයාලට ඕන විදිහට channel එක ගැන තියෙන අදහස් ඉස්සරහට කරන්න ඕනේ මොන videos ද කියලා ඕන දෙයක් අහන්න. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. subscribe කරලා set වෙන්න. goodbye.